Hello, welcome to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා තියෙන්නේ මගෙත් එක්ක ඉතාමත් වටින වැදගත් පාඩමක් ඉගෙන ගන්න. ඒ තමයි articles. Articles වල a සහ an කියන පාඩම තමයි අද අපි මුලින්ම මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න. එතකොට අපි මුලින්ම බලමු a කියන article එක භාවිතා කරලා නිවැරදිව කවදාකවත් වරදින්න නැතුව වාක්‍ය ගොඩනගා ගන්න කොහොමද කියලා. හරි. අපි මුලින්ම බලමු a කියන ආටිකල් එක සම්බන්ධ කරලා කොහොමද හරියටම වාක්‍යයක් ගොඩනගා ගන්න කියලා. ඉතින් මේක ගොඩක් පුංචි අයටත් බලන්න පුළුවන් වීඩියෝ එකක්. එයාලටත් මේකෙන් a සහ an කියන දෙක භාවිතා කරලා වාක්‍ය ගොඩනගා ගන්න විදිහ ගොඩක් දුරට තේරෙයි. හරි. a කිව්වහම එක්කෙනයි. එහෙම නැත්නම් එක දෙයයි. අපි හොඳටම දන්නවා a කියලා අපි සාමාන්‍යයෙන් වාක්‍යයකට දානවා නම් අපි noun එකට ඉස්සරහින් අපි දාන්නේ ඒ කියන්නේ එක දෙයක් නම් එක ගැහණු ළමෙක්, එක පිරිමි ළමෙක්, එක බෝලයක්, එක පළතුරක්, එහෙම නැත්නම් ඕනිම එක දෙයක්. එක දෙයක් නම් අපි කියලා සම්බන්ධ කරලා තමයි වාක්‍ය ගොඩනගන්නේ. අපි උදාහරණයකට ගමු. There is a girl. A girl. එක ගැහණු ළමෙක්. There is a girl කිව්වම එතන ගැහණු ළමෙක් ඉන්නවා. එහෙම නැත්නම් it is a ball. ඒක බෝලයක්. එක බෝලයක්. ඒ විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් there is a tree. there is a tree කිව්වම එතන ගහක් තියෙනවා. එහෙම නැත්නම් තවත් තියෙනවා. that is a ball. that is a mango tree. that is a girl. this is a boy. ඒ විදිහට අපි කියලා දාන්නේ එක දෙයක් නම්. එක දෙයක් සම්බන්ධ කරනකොට තමයි අපි කියන ආටිකල් එක යොදාගන්නේ. ඊට පස්සේ අපි බලමු මේ තියෙන උදාහරණ ටික. බලන්න මේ තියෙන උදාහරණ ටික දිහා. Sophia is a good girl. Sophia කිව්වම එක්කෙනයි a good girl. Sophia කියලා කියන්නේ හොඳ ගැහණු ළමෙක්. ඊට පස්සේ බලන්න she is a topper. A topper. හරිද? එතකොට එකයි. එක දෙයක් තමයි විස්තර කරලා තියෙන්නේ. He was really a smart guy. a smart guy. බලන්න භාවිතා වෙන තැන්. අපි කවමදාකවත් and ball and mango ඒවා භාවිතා කරන්නේ නැහැ. අපි and කියන එක භාවිතා කරන්නේ vowels ඉස්සරහින් විතරයි. හරිද? He is a doctor. A doctor. It is a beautiful flower. A beautiful flower. බලන්න මේ blue color වලින් තියෙන්නේ කියන එක භාවිතා වෙන ස්ථාන. හරිද? එතකොට අපි දැන් බලමු and භාවිතා කරන්නේ මොන වගේ ස්ථානවලටද කියලා. ඕගොල්ලෝ දන්නවා and කියන්නේ මොකද්ද? අපි පුංචි කාලේ ඉගෙන ගන්නවා vowels. A, E, I, O, U. A, E, I, O, U. මෙන්න මේ අකුරු පහ තියෙනවා නම් මේ අකුරු පහට ඉස්සරහින් තමයි අපි and කියන ආටිකල් එක භාවිතා කරන්නේ. ඒ කියන්නේ මේ අකුරු වලින් පටන් ගන්න වචනයක් තිබ්බොත් අපි ඉස්සරහට කියන එක දාන්නේ නැහැ. and කියන එක තමයි භාවිතා කරන්නේ. an umbrella, an apple, an ant, an axe. ඒ වගේ අපි and කියන එක භාවිතා කරන්නේ vowel අකුරක් තියෙන වචනයකින් වාක්‍යයක් හරි මොන හරි පටන් ගත්තොත් පමණයි. බලන්න මේ උදාහරණ දිහා. මේක එක්සැම්පල් එකක් විදිහට බලන්න. Eva has an umbrella. has an umbrella. බලන්න මේ pink color වලින් තියෙන්නේ and කියලා දාලා. ඒ බලන්න හැම තිස්සෙම and කියන එකට පස්සේ පටන් ගන්න තියෙන අකුර මොකද්ද? vowel අකුරක්. U, I, E, O බලන්න හැම තිස්සෙම පටන් අරගෙන තියෙන්නේ අපි කතා කරපු vowel අකුරක් ඉස්සරහින්. එතකොට බලන්න ඊගාව එක. He is an introvert. She is not an extrovert. I am eating an orange. Sophia's eating an egg daily. බලන්න an egg. එතකොට අපි egg කියන්නේ එක බිත්තරයක් නම් අපි කියන්නේ an egg. egg කියන්නේ නැහැ. orange. an orange. orange කියලා කියන්නේ නැහැ. හැමතිස්සෙම හොඳට මතක තියාගන්න අපි ආටිකල්ස් වල වරද්දන තැනක් තමයි හදිස්සියේදී කතා කරන්න උනාම හදිස්සියේදී සෙන්ටෙන්සස් හදන්න උනාම අපි ලියාගෙන යනවා
and කියන දාන්න ඕනි තැන් වලටත් අ කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ ලියනකොට වාක්‍ය වරදින්න ඉඩකඩ ගොඩක් වැඩි. මොකද අපි දන්නවා වැඩි කියලා හිතනවා. ඒ කියන්නේ මේක නම් හරි සරල දෙයක් නේ. ආටිකල්ස් කියන්නේ මොනවද? හරිම සරල දෙයක්. එතකොට අපි ඒ සරලකම වැඩි නිසාම වරද්ද ගන්න පාඩමක් තමයි මේ ආටිකල්ස් කියලා කියන්නේ. තවත් එකක් තියෙනවා ද. අපි ද කියන එක මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඊගා වීඩියෝ එකෙන් මම ද කියන පාඩම අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් එහෙම නැත්නම් ඔයාලට තව මොන හරි ඉස්සරහට දැනගන්න පාඩමක් තියෙනවා නම් මේකේ යට කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒ වගේම තමයි මම මේක අවසානයේට ඔයාලට දානවා වර්ක්ෂීට් එකක්. වර්ක්ෂීට් එක කරලා කමෙන්ට් බොක්ස් එකේ දාන්නත් පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්නත් පුළුවන්. පුංචි බබාලට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒත් මගෙන් අහන්න පුළුවන්. ඔයාලා මේකට කැමති නම් මේක subscribe කරලා like කරලා අනිත් යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. Thank you.